2017 වර්ෂයේ ඉඳලා ක්‍රියාත්මක වන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශය ඒකක 11කින් සමන්විත වෙනවා. මේ විෂය නිර්දේශයේ 7 වන ඒකකය වන චුම්බක ක්ෂේත්‍ර ඒකකයට අදාළව ආචාර්ය පී ගීකියනගේ මහතා විසින් චුම්බක ක්ෂේත්‍ර කියන මේ පොත රචනා කරලා තියෙනවා. මේ පොතේ චුම්බක විද්‍යුත් ධාරාවේ චුම්බක ප්‍රතිඵලය චුම්බක ක්ෂේත්‍රයක් තුළ ගමන් ගන්නා ආරෝපිත අංශුවක් මත ක්‍රියා කරන බලය සහ විද්‍යුත් ධාරාවක් ගලා යන සන්නායකයක් මත ක්‍රියා කරන බලය. විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන පරිච්ඡේද 4 යටතේ සිද්ධාන්ත විෂය කරුණු කෙටි සටහන් පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු පියවරින් පියවර විසඳන ලද උදාහරණ අන්තර්ගත වෙලා තියෙනවා. පිටු 104කින් යුක්ත මේ පොතේ අදාළ රූප සටහන් ප්‍රස්ථාර වගු ඉතාමත් පැහැදිලිව තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. A-level physics වලට ඒ පාස් එකක් ගන්න ඔයාට මේ පොත හොඳ අත්දැකීමක්.